හායි ළමයි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මගේ ඉතින් channel එකට එක රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබුණා ඩිසිප්ලින් එකත් එක්ක කොහොමද මේ ස්ටඩි කරන්න කියලා. අන්න ඒකට තමයි අද මම වීඩියෝ එකක් අරගෙන ආවේ. අපි යමු ඉතින් වීඩියෝ එක බලන්න. ඉතින් මං කලින් කිව්වා වගේ මේ වීඩියෝ එකෙනුත් ගෙනාවේ ඩිසිප්ලින් එකත් එක්ක කොහොමද අපි ස්ටඩි කරන්න කියලා. ඇත්තටම මේක ටිකක් අමාරු දෙයක්. හැබැයි ඔයාලට ලේසි විදිහට ඒක කරන්න කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙනවා. පළවෙනි එක ඔයා දවස් එකම රටාවක් රූටින් එකක් හදාගන්න. ඒ කියන්නේ උදේ හෝ රෑ දවසේ එකම වේලාවේ පාඩම් කරන්න. උදාහරණයක් විදියට උදේ 9 ඉඳන් 10 වෙනකන් ඔයා පාඩම් කරනවා. 10 ඉඳන් 10:15 වෙනකන් ඔයා බ්‍රේක් එකක් ගන්න. ඕක දිනපතා එකම විදිහට කන්ටිනියු කරගෙන යන්න. අන්න ඒ විදිහෙනුත් ඔයාගේ ඔය ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන්. දෙවැනි එක දිනපතා කරන්න තියෙන දේවල් ලියලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලට වැඩත් එක්ක හැමදාම කරන්න තියෙන දේවල් මතකේ තියාගන්න අමාරුයි. ඒක ඒ නිසා පොඩි කොලයක නෝට් එකක් දාලා තියාගන්න. එතකොට ඔයාලා ඕක දිනපතා ඔය විදිහට කරනකොට ඔයාලගේ ඩිසිප්ලින් එක වගේම ඔයාලගේ මොටිවේෂන් එකත් ඉහළ යනවා. ඒ කියන්නේ ඔයාලට කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට ලියලා තියාගත්තම මේ දේවල් එතකොට අනිවාර්යෙන් වෙනවනේ. අන්න ඒකිනුත් ඔයාලගේ ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන්. තුන්වැනි එක විදියට කියන්නේ පාඩම් කරන වෙලාවට ෆෝන් එක යූස් කරන්න එපා. මෙන්න මේ දේ නම් හොඳටම කන්ට්‍රෝල් කරගන්න ඕන දෙයක්. පාඩම් කරන වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරන්න. ඒ වගේම ඔය සෝෂල් මීඩියා ඇප් ලොක් කරලා තියන්න. ඒ වගේම ඔයාලා පාඩම් කරන ටේබල් එකට කොයිම වෙලාවකවත් ඔයාලගේ ෆෝන් එක ගෙනියන්න එපා. මේ දේ නම් ඉතින් අනිවාර්යෙන්ම හදාගන්න ඕන. හතරවෙනි එක කෙටි කාල කොටස් වලින් පාඩම් කරන්න. ඒ කියන්නේ ඔයාලා විනාඩි 20ක් පාඩම් කරනවා නම් ඊට පස්සේ විනාඩි 5ක විතර බ්‍රේක් එකක් ගන්න. මේ වගේ ගමන් 4ක් විතර එක දිගටම කරන්න. එතකොට මේක ඔයාලගේ සිස්ටම් එකට හුරු වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට එක දිගට කරගෙන යනකොට ඔයාලා නිකම්ම ඔය ඩිසිප්ලින් එකත් එක්ක ස්ටඩි කරන එකට නිකම්ම හැඩ ගැහෙනවා. පස්වෙනි එක විදිහට ඇයි අපි මේ දේ කරන්නේ? මේකෙන් කියවෙන්නේ ඔයාගේ හිතේ තියෙන්න ඕන ඇයි මම මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නෙ. මේක ඉගෙන ගත්තොත් මට මොනවද ලැබෙන්නේ? මගේ ෆියුචර් එක කොහොම වෙනස් වෙයිද? ඔන්න ඔය වගේ දේවල් අනිවාර්යෙන් ඔයාගේ හිතේ තියෙන්න ඕන. ඔයා ඉගෙන ගන්න දේත් එක්ක ගැලපෙන්න. මෙහෙම කියන්නේ සමහර අය කිසිම තේරුමක් නැතුව තමන්ගේ සබ්ජෙක්ට් තෝරගෙන ඉගෙන ගන්නවා. නිකන් යාළුවෝ කරන නිසා, එතකොට අනිත් අය කියන නිසා. තමන්ගේ කැමැත්තකින් නෙවෙයි. ඉතින් එහෙම ඉගෙනගෙන ඇත්තටම වැඩක් නැහැ. ඔයා ඉස්සෙල්ලා දැනගන්න ඕන ඔයා කැමති සබ්ජෙක්ට්. ඔයා මේව ඉගෙනගෙන කොහොමද කරන්නේ? ඔයා ඒ දේවල් ගැන හිතලා තමයි ඔයාට ඕන සබ්ජෙක්ට් ඔයා තෝරගන්න ඕන. හයවෙනි එක විදිහට මම කියන්නේ ටික ටික රීවර්ඩ් දෙන සිස්ටම් එකක් හදාගන්න. ඒ කියන්නේ ඔයා ටාගට් එකක් තියන් මේ වෙලාවේ පාඩම් කරන්න. ටාගට් එක කම්ප්ලීට් වුණ ගමන් පොඩ්ඩක් එළියට ගිහින් එන්න. නැත්නම් ඔයා කැමති සින්දුවක් අහන්න. ඔයාගේ මනස පොඩ්ඩක් රිලැක්ස් කරගන්න ටයිම් එකක් දෙන්න. එතකොට ඔයාගේ ඔළුවේ වැඩ කරන මම මේක ඉවර කරගත්තම මට මේ වගේ බ්‍රේක් එකක් හම්බ වෙනවා. අපේ මනසට මේකෙන් ඩිසිප්ලින් එක ෆලෝ කරන්න ගොඩක්ම ලේසි වෙනවා. හත්වෙනි එක විදිහට කියන්නේ පාඩම් කරන තැන හරියට සකස් කරගන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරන ඔයාගේ ටේබල් එක නීට් එකට තියාගන්න ඔයා කැමති විදිහට. ඒ වගේම බෙඩ් එකේ නම් ස්ටඩි කරන්න එපා. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඔයාගේ ඔය වටපිටාව හොඳට තියෙනවා නම් ඔයාට ලේසියෙන් ඔයාගේ ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන්. අටවෙනි එක විදිහට කියන්නේ ඔයාගේ හිත පොසිටිව් කරගන්න. මේකෙන් කියන්නේ මට පුළුවන් කියන දේ හැම වෙලාවෙම හිතන්න. ඔයා ගැන නෙගටිව් විදිහට හිතුවොත් ඒක ඇත්තටම ඔයාගේ වැඩවලට ලොකු බාධාවක්. ඔයාව විශ්වාස කරගෙන වැඩ කරන්න. මේක තමයි ඔයා ඇත්තටම අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ. ඔයා ඉස්සෙල්ලා ඔයාව විශ්වාස කරන්න. මට පුළුවන් මේ දේ කරන්න. කවදාවත් නෙගටිව් විදිහට නම් හිතන්න එපා. මේකෙන් ඔයාගේ මනස එක මට්ටමකට තියාගෙන ඔයාගේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන්. ඉතින් දෙයක් ෆලෝ කරන්න පුරුදු වුණොත් නිකම්ම අපේ ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන්. ඒක ඉබේම වෙන දෙයක්. මොකද දවසට 100ට එකක් හරි මේකෙන් හරි ගියොත් ඒක ඇත්තරම හොඳයි. ඒක ඔයාගේ ජීවිතේට ගොඩක් හොඳ දෙයක් වෙනවා. ඉතින් මං හිතනවා
මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතයට දෙයක් එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මං කරේ මගේ channel එකට ආපු රික්වෙස්ට් එකක් නිසා. ඒ නංගි වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් මේ වගේ ඔයාලට තව දේවල් දැනගන්න තියෙනම් මගේ channel එකට කමෙන්ට් කරලා තියන්න. මම ඒවා බලලා මට පුළුවන් දේවල් මං ඔයාලා වෙනුවෙන් අරගෙන එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් වටිනවයි කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් එක්ක දිගටම හැමෝම එකතු වෙලා ඉන්න. මේ වගේ වීඩියෝ බලන්න. ඉතින් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.